ආයිබෝන් කියලා පිළිගන්න ගමන්ම සියලු දෙනාම මිස්ටර් ලෝකයා YouTube channel එකෙන් අපි අද ඔයාලට අරගෙන ආවේ ලෝකයේ ප්‍රබලතම අම්ලය එහෙම නැත්නම් ලෝකයේ භයානකම අම්ලය ගැනයි. දැනට ලෝකයේ ප්‍රබලතම අම්ලය එහෙම නැත්නම් භයානකම අම්ලය වශයෙන් සලකනු ලබන්නේ ෆ්ලෝරෝ ඇන්ටිමොනික් අම්ලය. ඉතින් බලන්නකෝ ෆ්ලෝරෝ ඇන්ටිමොනික් අම්ලය අඩංගු භාජනයකට හැන්දක් දැමූ විට ෂණයකිනේ හැන්ද දිය වී යන ආකාරය. සාමාන්‍ය සල්ෆියුරික් අම්ලයට වඩා 10-19 ගුණකින් ප්‍රබල වෙච්ච ෆ්ලෝරෝ ඇන්ටිමොනික් අම්ලය තුල හැන්දක් දිය වෙලා ගියාට එය දාලා තියෙන භාජනය දිය වෙන්නේ නැත්තේ ඇයි කියලා මිස්ටර් ලෝකයා YouTube channel එක නරඹන ඔයාලා හිතනවා ඇති. ෆ්ලෝරෝ ඇන්ටිමොනික් අම්ලය ගබඩා කරන්නේ ටෙෆ්ලෝන් නැමැති විශේෂ ප්ලාස්ටික් වර්ගයකින් සාදපු භාජනවල. ඉතින් මේ අම්ලය හැමුවේ මේ භාජනය දිය නොවීමට බලපාන ප්‍රධානතම හේතු සාධක දෙකක් සඳහන් කරන්න පුළුවන්. ඉන් පළමුවෙන් නම් මෙහි පවතින ශක්තිමත් රසායනික බන්ධන. ඒ කියන්නේ ටෙෆ්ලෝන් හි කාබන් සහ ක්ලෝරින් පරමාණු අතර පවතින ඉතාමත්ම ශක්තිමත් රසායනික බන්ධනයක්. මේ බන්ධනය බිඳ දැමීමට ෆ්ලෝරෝ ඇන්ටිමොනික් අම්ලයට අපහසුව තිබෙනවා. දෙවන කාරණාව නම් ටෙෆ්ලෝන් අණුවල පවතින කාබන් දාමය වටා ෆ්ලෝරින් පරමාණු ඝන ආවරණයක් ලෙස පිහිටා තිබෙනවා. ඉතින් මේ ෆ්ලෝරින් ආවරණයේ හේතුවෙන් කාබන් දාමය සමග අම්ලය ප්‍රතික්‍රියා කිරීම වැළකී තිබෙනවා. ඉතින් මේ කාරණාවන් හේතුවෙන් ෆ්ලෝරෝ ඇන්ටිමොනික් අම්ලය දැමූ භාජන දිය වී යාම වැළකී තිබෙනවා. ඉතින් මේ වගේ අරුම පුදුම දුර්ලභ වීඩියෝස් දිගටම නරඹන්න මිස්ටර් ලෝකයා YouTube channel එක subscribe කරලා bell icon එකත් click